ආයිබෝවන් මගේ දුවල පුතාලා හැමෝටම ඔන්න ඉතින් අදත් මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම ඔයාලා ගොඩාක්ම රික්වෙස්ට් කරපු ලෙසන් එකක් අරගෙන අදත් මම ආවා. ඔයාලා තාමත් නචනපේක්ෂා ඩාන්සින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා යාළුවන්ටත් බලන්න channel එක share කරන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් කලින් ලෙසන් එකේදී මම ඔයාලත් එක්ක කතා කරා ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන්ගේ එන පැරණිතම නර්තන සම්ප්‍රදාය වන භරතනාට්‍යම් පිළිබඳව ඉතාමත් පැහැදිලි සහ දීර්ඝ විස්තරයක් අපි ඔයාලත් එක්ක කතා කරා. ඔන්න ඉතින් අද මට හිතුණා ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන් වල එන තවත් නර්තන සම්ප්‍රදායක් වෙන කතක් නර්තන සම්ප්‍රදාය පිළිබඳව ඉතාමත් පැහැදිලි විස්තරයක් ඔයාලත් එක්ක ඔයාලට කරන්න ඕනේ කියලා. අපි එහෙනම් දැන් යමු පාඩමට. මේ කතක් නර්තන සම්ප්‍රදාය කතා වාචක හේවත් කතක කියන පොදු භාවිතයෙන් ජනයා අතර පැවිතියා වූ කතා කීමේ කලාව ඇසුරෙන් විකාශනයටපත් වෙච්ච නර්තන සම්ප්‍රදායක්. ඉතින් පුතේ උත්තර ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායක් වෙන ලක්නව්, රායගර්, බෙනාරස් සහ ජයපුර් කියන ගරානා එහෙම නැත්නම් ගුරුකුල කියලා අපි හඳුන්වන්නේ මේ ගුරුකුල හතර ඔස්සේ විකාශනයටපත් වෙච්ච ලාස්‍ය ලක්ෂණ වලින් යුතු නර්තන සම්ප්‍රදායන් තමයි පුතේ මේ කතක් නර්තන සම්ප්‍රදාය කියලා කියන්නේ. ඉතින් පුතේ මෙම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී මෙම නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන තැනක් ගුරුවරයාට හිමි වෙනවා. ඉතින් නර්තනයේදී සහ සංගීත කලාවේදී මේක විශේෂයෙන්ම දෘශ්‍යමාන වෙනවා. ඉතින් ගුරුවරයාට නමස්කාර කිරීමෙන් තොරව මෙම කතක් නර්තනයේ කිසිම විටකත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගුරුවරයාට නිසි ගෞරවය සහ වන්දනය ඉටු නොකරන ශිල්පයා හැට ශිල්ප ශාස්ත්‍රයේ නොපිහිටන බවට මෙම කතක් නර්තන සම්ප්‍රදායයේදී විශේෂ වූ මතයක් පවතිනවා. ඉතින් පුතේ කතක් නර්තනයේදී එන ගුරු වන්දනා කියලා හඳුන්වන්නේ ගුරුවරයාට කරනු ලබන නමස්කාරයක්. ඉතින් පුතේ ගුරුවරයා දෙවනි වන්නේ දෙවියන්ට පමණක් වන බැවින් දෙවියන්ට කරන නමස්කාරය සමග ගුරුවරයාටද නමස්කාර කිරීම නර්තන ශිල්පීන් පුරුදු වෙලා හිටියා. ඉතින් විශේෂයෙන්ම අනිත් සම්ප්‍රදායන් වලට වැඩිය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරයා ගුරු නමස්කාරය ගුරු වන්දනා මෙම කතක් නර්තන සම්ප්‍රදායයේදී විශේෂයෙන්ම කැපී පෙනෙන දෙයක්. ගුරුවරයා වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ගුරු බ්‍රහ්මා, ගුරු විෂ්ණු, ගුරු දේවෝ, ගහේශ්වර ආදී වශයෙන් ගුරු වන්දනා ශ්ලෝක මෙම කතක් නර්තන සම්ප්‍රදායයේදී දැහැ ගන්න පුළුවන්. ඉතින් ලෝකේ මෙවුන් කරු වූ මහා බ්‍රහ්මයා සියලු දේ මවා දෙන්නාසේ ශිෂ්‍යයා හට සියලු ශිල්ප ශාස්ත්‍ර ලබා දෙනු ලබන්නේ ගුරුවරයා විසිනි. මෙම ප්‍රධානයන් නිසි පරිදි පවත්වාගෙන යා යුතුය. එමගින් තමාට ලැබෙන ශාස්ත්‍ර ප්‍රදානයන් පවත්වාගෙන යාමට හා රැක ගැනීමට ශිෂ්‍යයාට අවකාශය ලැබෙන්නේය. එහෙයින් ශිල්ප ශාස්ත්‍ර ලබා දෙන ගුරුවරයා ආරක්ෂා කර දෙන ලෙස අයදීම ගුරු වන්දනා මගින් සිදු වෙයි. ඉතින් මෙන්න මේ ශ්ලෝකයේ පදවල තේරුම වන්නේ මෙන්න මේක තමයි. ඉතින් මේක හස්ත මුද්‍රා මගින් සහ අංග චලන භාව ප්‍රකාශන මගින් ඉදිරිපත් කිරීම ගුරු වන්දනාවේදී සිද්ධ වෙනවා. ඉතින් ගුරුවරයාට කොයිතරම් තැනක් මෙම නර්තන සම්ප්‍රදායේදී ලැබිලා තියෙනවද කියලා ඔයගලන්ට එතකොට පැහැදිලි වෙනවා. කතක් නර්තන සම්ප්‍රදායයේදී පක්වාජ් වාද්‍ය භාණ්ඩයෙන් වයින්ු ලබන පද විශේෂයක් තියෙනවා පුතේ පරන් කියලා. ඉතින් ඊටමත් ගාම්භීර බවක් නිරූපණය කරන පද කොටසක් තමයි මේ පරන් කියලා කියන්නේ. ඉතින් ඒකෙත් සාදා පරන්, චක්‍රධාර පරන් වගේ විවිධ කොටස් ඒ යටතේ විවිධ කොටස් අපිට දැක ගන්න පුළුවන්. කතක් නර්තන සම්ප්‍රදායේ තවත් අපිට හම්බ වෙන කොටසක් තමයි තුම්රි කියලා කියන්නේ. ඉතින් පුතේ කතක් නර්තන සම්ප්‍රදායේදී නෘත්‍ය ගණයට අයිති වෙන නර්තන කොටසක් තමයි මේ තුම්රි කියලා කියන්නේ. ඉතින් පසුබිම් සංගීතය හා ගීතයට අනුව අර්ථ ප්‍රකාශනය කරමින් සිදු කරනු ලබන නර්තනාංගයක් තමයි තුම්රි නර්තනය කියලා කියන්නේ. නෘත්‍ය ගණයට අයිති වෙන නර්තනාංගයක් තමයි පුතේ තරානා කියලා කියන්නේ. ඉතින් භරතනාට්‍යම් වලදී අපිට හම්බුනේ තිල්ලානා කියලා. ඉතින් මේ තිල්ලානා ශ්ලෝකමාදී වශයෙන් ඒකට තිල්ලානා වල හා සමාන දෙයක් තමයි මේ තරානා කියලා කියන්නේ.
ඉතින් කතක් නර්තන සම්ප්‍රදායන නර්තනාංග මේ විදිහට දැක් ගන්නකොට අපිට ඊළඟට විශේෂ වශයෙන් කතා කරන්න තියෙන්නේ කතක් නර්තන සම්ප්‍රදායේන රංග වස්ත්‍රාභරණ පිළිබඳව. විවිධ වූ කාලවකවානු තුළ නර්තකයාගේ රංග වස්ත්‍රාභරණයන්හි සැලකිය යුතු වෙනස්කම් පුතේ ඉතින් මේ කතක් නර්තන සම්ප්‍රදායයේදී දැක ගන්න පුළුවන් වුණා. කතා වාචක හෙවත් කතාකරුවන්ගෙන් ඇරඹෙච්ච මෙම නර්තන සම්ප්‍රදාය ආරම්භක අවධිය තුලදී දැක ගන්න පුළුවන් වුණේ පුතේ සාමාන්‍ය ඇඳුම් පැළඳුම්. ඉතින් පුරුෂ පාර්ශවයේ නම් යටිකයට පිජාමාව හෝ ධෝතිය ඒ වගේම උඩුකයට කුර්තාවක් දිගසලුවක් ඒ කියන්නේ දිගසලුව භාවිතා කරේ උරහිසට කරවටා බඳවටා ආදී ස්ථානවලදී දිග සලුවක් භාවිතා කරා. ඒ වගේම කාන්තා පාර්ශවයේ නම් සාරියක් තමයි ඇන්දේ. සාරියට අදාළ ආභරණ වලින් සැරසිලා තමයි කතක් නර්තනයේදී අතීතයේදී ඒගොල්ලෝ මුල්ම වකවානුවේ නර්තනයේ යෙදුනේ. ඉතින් මේ විදිහට භාවිතා කළපු රංගාවස්ත්‍රාභරණ පසු කාලීනව නර්තන ශිල්පීහු දේව මූර්තිවල සහ චිත්‍රවල ඇතුළත් ඇඳුම් පැළඳුම් ඇසුරෙන් තම රංගවස්ත්‍රාභරණ සකසා ගන්න පෙළඹුණා. උත්තර ಭಾರತයේ බහුතරය වෛශ්‍යව භක්තිකයෝ වෙනවා. ඉතින් උත්තර ಭಾರತೀಯ කතක් නර්තනයේදී පුරුෂ පාර්ශවය ක්‍රිෂ්ණ දෙවියන්ගේ ස්වරූපය සැරසීමටත් කාන්තාවන් රාධාගේ ස්වරූපයෙන් සැරසීමටත් ඔන්න යොමු වුණා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ අක්බර් රජතුමාගේ අවධිය වන විට මුස්ලිම් ආභාෂය සමග කතක් නර්තනයේ සෑම අංශයක්ම වෙනස් වුණා. ඉතින් පුතේ මේ මහා අක්බර් රජතුමාගේ බලපෑමත් එක්ක කතක් නර්තනයේ සුවිශේෂී වෙනස්කම් රාශියක් සිද්ධ වෙන්න පටන් ගත්තා. කෝවිල්වල පැවතියා වූ නර්තන ස්වරූපය මුලින්ම වෙනස් වෙලා රාජ සභා නර්තනයක් වශයෙන් මේ කතක් නර්තනය සංවර්ධනය වෙන්න පටන් ගත්තා. මෙම කාලවකවානුවලදී නර්තන ශිල්පීන් රංග වස්ත්‍රාභරණ වල සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදු වෙන්න පටන් ගත්තා. ඉතින් පුතේ කාන්තා රංග වස්ත්‍රාභරණ විදිහට පිජාමාව දණස දක්වා දිග සායක්, එතකොට චෝලි කියලා හැට්ටය, ත්‍රුපට්ටා සාතකය වගේ ආදී වශයෙන් රංග වස්ත්‍රාභරණ සහ මුලින්ම වෙනස් වෙන පටන් ගත්තා. පිරිමි රංග වස්ත්‍රාභරණ විදිහට උඩුකය ඇඳුම මුස්ලිම්වරුන්ගේ උඩුකය ඇඳුම භාවිත කරා. ඒ වගේම උඩ්දාර් පිජාමාව, ඉඟටියට බඳින සලුව ආදී වශයෙන් පිරිමි අයගේ ඇඳුම් පැළඳුනුත් වෙනස්කම් වලට ලක් වුණා. ඉතින් පුතේ මම මේ පෙන්වලා තියෙන රූප සටහන් වලින් ඔයගොල්ලන්ට ඉතාමත් පැහැදිලි තොරතුරු ලබා ගන්න පුළුවන් රංග වස්ත්‍රාභරණ පිළිබඳව. ඒ වගේම කතක් නර්තන සම්ප්‍රදායයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම සුවිශේෂී ආභරණයක් විදිහට පුතේ ගෙජ්ජි එහෙම නැත්නම් ගුංගුරු පැළඳීමක් සිද්ධ කරනවා. සාම්ප්‍රදායානුකූලව පූජා පවත්වා තමයි මේ ගෙජ්ජි පුහුණු වීම වලදී පළඳිනු ලබන්නේ. එතකොට ගෙජ්ජි 150 300 ප්‍රමාණයක වැලක් ලෙස සකස් කරලා තමයි රෙදි කඩකින් දෙපැයි වලලු කඩ සිට ඉහළට ආවරණය කොට ඒ මත තමයි පුතේ පළඳිනු ලබන්නේ මේ ගෙජ්ජි. අනිකුත් ಭಾರತೀಯ නර්තන සම්ප්‍රදායන්ට වඩා ඉතාමත් සුවිශේෂී වූ තාල හා බැඳි විශේෂ චලනයන්ගෙන් මේ කතක් නර්තන සම්ප්‍රදාය නිර්මාණය වෙලා තියෙන හින්දා පාදචලන ගුංගුරු නාදයේ සමග එම නර්තන සම්ප්‍රදාය ඉතාමත් ආකර්ශනීය විදිහට අපිට විදහා දක්වන්න පුළුවන් මේ ගෙජ්ජි හෙවත් ගුංගුරු බැඳීම නිසා. දෙපැහි චලනයන්ගෙන් උපදින ගුංගුරු නාදය තබ්ලා සහ පක්වාජය සමග සම්බන්ධ කිරීමේ හැකියාව මේ ගුංගුරු වලට පවතිනවා. ඉතින් සෑම පුහුණු අවස්ථාවකදීම ගුංගුරු භාවිත කළ යුතු වන්නේ අන්නේ ඒ හේතුව නිසා. දෙපැහි විලුඹ ඇඟිලි ආසන්න යටිපතුලේ පැත්ත ආදී වූ විවිධ කොටස් වල භාවිතය අනුව ගුංගුරු නාදයේ වෙනස් වූ ස්වරූපයෙන් උපදින හේයින් සෑම විටම එකී පාදාංග පුහුණුවේදී ගුංගුරු භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. කතක් නර්තන ශිල්පීන් විවිධ චරිත නිරූපණය කරන විට රංග වස්ත්‍රාභරණ වෙනස් කිරීමක් සිද්ධ වෙන්නේ නෑ පුතේ. මෙම නර්තන සම්ප්‍රදායේ භාවිතා කරනු ලබන අංග රචනයේද ඉතාමත් සරලයි. ಭಾರತೀಯ සංස්කෘතික අනන්‍යතා ලක්ෂණයක් වන කොණ්ඩේ මල් ගැවසීම මෙහිදී දක්නට ලැබෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම නළලෙහි තිලක තැබීම දැක ගන්න පුළුවන්.
ඉතින් පුතේ කතක් නර්තන සම්ප්‍රදායේ සංගීත සම්ප්‍රදාය පිළිබඳ කතා කරනකොට උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානයේ සංගීත සම්ප්‍රදාය තමයි කතක් කළදී භාවිතා කරන ලබන්නේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ විදිහට පක්වාද්‍යය භාවිතා කරනවා. ඊට අමතරව තබ්ලාව, සාරංගී වැනි වාද්‍ය භාණ්ඩත් දැක ගන්න පුළුවන්. ඉතින් පුතේ මං හිතනවා ඔයාලට කතක් නර්තන සම්ප්‍රදාය පිළිබඳව ඉතාමත් පැහැදිලි තොරතුරු ලැබෙන්න ඇති කියලා. ඔයාලට තවත් තොරතුරු ලබා ගන්න, තවත් පැහැදිලිව මාත් එක්ක කතා කරන්න, තොරතුරු ලබා ගන්න අපේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ කොහේ හිටියත් අපේ ඔන්ලයින් ක්ලාස් එක හරහා ඔයගොල්ලන්ට O level exam එකට A level exam එකට අවශ්‍ය සියලුම සිද්ධාන්ත කරුණු සහ ප්‍රැක්ටිකල් තියරි දෙකම ලබා ගන්න පුළුවන්. ඉතින් ආයෙම දවසක මේ වගේ වීඩියෝ එකකින් එනකන් එහෙනම් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.